පැනලා වදමල් කාලා තොරතු කරගෙන මාලවති මල් අරගෙන සීලවති සිල් අරගෙන කොච්චි කඩෙන් තෙල් අරගෙන ආපියා මුකාන්සල් තිත්ති බමුණෙක් වත්තට පැනලා වදමල් කාලා තොල් රතු කරගෙන මාලවති මල් අරගෙන සීලවති සිල් අරගෙන කොච්චි කඩෙන් තෙල් අරගෙන ආපියා මුපාන්සල් තිත්ති බමුණෙක් වත්තට පැනලා වදමල් කාලා තොල් රතු කරගෙන සීලවති සිල් අරගෙන මාලවති මල් අරගෙන කොච්චි කඩෙන් තෙල් අරගෙන ආපියා මුපාන්සල් අන්න එතන පොල් ගහක් කපලා. පාර වැහිලාද? නෑ නෑ සුමිත්ලා එතන ඉන්නවා පොල් බඩේ කන්න ඕනි කියලා. ආපෝ පොල් බඩේ කන්න හොඳ නෑ බඩේ කැක්කුම හැදෙනවා. ඒ වුණාට මා නමයි. ඔයා කාලක් තියනවද? නැත්තම් අර එකපාර කුල එකක් ඇවිල්ලා අපේ වත්තේ තිබ්බ පොල් ගහක් වැටුණානේ. ඕගොල්ලෝ කුස්සිය උඩට නේද වැටුනේ? ඔව් අපිට දවස් දෙක තුනක්ම කන්නේ දුන්නේ අහල පහල ගල් වලින්. පොල් බඩ කෑවද? මොකෝ මේ ඩොංගින් තින්නේ? තව පොඩ්ඩෙන් පොල් බඩ ගන්න නෙවෙයි වෙන්නේ ගුටි කන්න. ඒ මොකෝ මෙයා පොල් බඩ කෑල්ලක් කිල්ලෝ විතරයි ඉතිරිට මාමා කෙනෙක් බැනලා පැන්නුවා. අනේ පොඩන් හරි ඕගොල්ලෝ ඉන්නකෝ අපි යනකොට ඒගොල්ලෝ ගිහිල්ලානේ එතකොට මං කන්නම්. මේ ඒ මාමලා කන්න එපා කියන හොඳ නැති හින්දානේ. හොඳ නැති වෙන්නේ කොහොමද? මං මීට කලින් කාල් තියනවනේ. එදා මොකුත් නොවුනට අද කෑවම මොනවා හරි වෙන්න පුළුවන් නේ. ලොකු අය ඒවා කන්න එපා කියන්නේ හොඳ නැති හින්දානේ. අපි ඒවා අහන්න ඕනේ. මොකෝ මේ? හෙට අපි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යනවා. ෂා නියමයිනේ. අපි යනවා වරාය බලන්න. එතකොට සත්තු අත්තට තව මේ වෙලා තිබුණොත් කොයි හරි යනවායි කිව්වා. සත්තු අත්තට ගියාම සත්තු කුඹුරේ දාලා තියෙන හැටි දැක්කම පව් කියලා හිතෙනවා. නැත්තම් අපිට කවදාවත් හැම රටේම ඉන්න සත්තු දාති බලන්න පුළුවන්. දැන් කොහොමත් අපේ රටේ කුරුල්ලෝ ජාති විකුණන්න නැති කරන්න තහනම්නේ. මම නම් ඒකට හරිම කැමතියි. අපෝ ගිහුම්මන්නකොට එක් කාටවත් කඩරයක් වෙන්නේ නැති විදිහට කරගන්නකෝ. සද්ද නැතුව මරින්න පුළුවන්. සද්ද නැතුව නෙමෙයි පොඩ්ඩක් අනිත් පැත්තට හැරිලා අත තියලා යමුනේ කරන්න ඕන. අපෝ කිමුහුමක් හරි ඈනුමක් හරි අරිනකොට අතින් හරි ලේන්සුවකින් හරි වහගෙන තමයි කරන්න ඕනේ. ඔව් එතකොට අනිත් අයගේ ඇඟට කෙලෙසික් වෙන්නේ නැහනේ. ලෙඩක් එහෙම හැදුනම තමයි කොහොමත් එහෙම කරන්න ඕනේ. නැත්තම් පුංචි පුංචි කෙල බිඳු වලින් අනිත් අයටත් ඒ ලෙඩ බෝ වෙනවා. අම්මෝ මෙයා දන්න දේවල්. ඒවා මාළකු දේවල් නෙමෙයි. ඕන කෙනෙක් ඒවා දැනගන්න බෑ. හොඳ පුරුදු පොඩි කාලේ ධම්ම පුරුදු වෙන්න ඕනේ. මොනවද බලන්නේ? අනිත් අය එනවද කියලා. එහෙනම් බලන් ඉන්න ගෙදර යමු.
ඇයි අපි සෙල්ලම් කරන්නේ නැද්ද? නෑ ඉතින් තාමත් නැත්තම් කීයට එන්නද? මං කියන්නම් අපි සින්දුවක් කියමු. ආවොත් ගමු නැත්තම් පටවමු. ඒක හොඳයි. හරි මම පටන් ගන්නම්.